මට චීටෙක් වගේ අස්සෙක් වගේ දුවන්න බෑ. හැබැයි ඊටත් එහා ආලෝක වේගෙන් යන්න දේවල් හැදුවද නැද්ද? අපි පොළොව මත යනවා නම් ලැම්බෝගිනි, අහසෙන් යනවා නම් ජෙට් යාන. හිතා ගන්න බෑ. ඒ ශක්තිය අපේ ඇතුලේ තියෙන ශක්තිය හිතා ගන්න බෑ. එහෙම දෙයක් තියෙනවා තුල. ඔයාට මට හැමෝටම ඕක දාලා එවලා තියෙන්නේ. මේ හැමෝම අඩු වැඩි විදියට ඕක පාවිච්චි කරන්න යන්නේ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තාරාවෙක් වගේ හංසෙක් වගේ වතුර උඩ යන්න බෑ. හැබැයි වාහන දහස් ගණන් පටවගෙන එන්න පුළුවන්. නැව් හැදුවද නැද්ද? හැදුවනේ. ඔයා ගත්තනේ අපි. මං අහනවා ඔය හොයාගත්ත හැම එකක්ම මේ පොළොව හාරද්දි යව්වෙච්ච ඒවද? නෑනේ. මිනිස්සු හැදුවේ. ඒ නිසා ඔයා වගේ මිනිස්සෙක් හදලා තියෙනවා. එතකොට අපි ඔක්කොම එකම නිර්මාණයක්. සබාදහමේ ඔයාට අඩු වැඩියෙන් දීලා නෑ. ඒ හැකියාව ඒ විදියටම ඔයාට දීලා එවලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් වැඩේ ගන්න ක්‍රමේ. ඔච්චරයි. වෙන දෙයක් නෑ. ඔයාට සිද්ධ වෙනවා විශාලව හිතන්න. එහෙම නැත්තම් ඔය හැමදාම එකම තැන. ඔයාට තීරණය ගන්න එක දෙයයි තියෙන්නේ. මටත් මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. මට මේ හැකියාව තියෙනවා නම් මට මේ හැකියාව දීලා එවලා තියෙනවා නම් මේ සබාදහමේ ඇයි මට බැරි? ඇයි මම මේ වෙනකොට ෆේල්? අන්න ඒක තමයි අද දවස් දැනගන්න ඕන.